ලෝකයේ තියෙන විශාලතම වේල්ල එක පාරටම කඩාගෙන වැටුණොත් එතන මොනවා වෙයිද? මේකට ලැබෙන උත්තරය කොච්චර භයානකද කියලා කියනවනම් චීන රජයේ එයාලගේ විද්‍යාඥයන්ට පවා මේ ගැන කතා කරන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලායි තියෙන්නේ. මේ තමයි චීනයේ යැන්සි ගඟ හරහා හදලා තියෙන ත්‍රී ගෝජස් ඩෑම් එක. සැතපුම් 1.4ක් පළල මීටර 185ක් විතර උස මේ වේල්ල පිටිපස්සේ මුළු රටක්ම උනත් යට කරන්න පුළුවන් තරම් මහා ජල කඳක් තියෙනවා. මේක කොච්චර භයානකද කියලා කියනවනම් මේ වේල්ලට සම්පූර්ණයෙන්ම වතුර පිරුණාට පස්සේ අපේ පෘථිවිය කැරකෙන වේගය පවා අඩු කරන්න මේ වේල්ලට බලයක් තියෙනවා. මේ වේල්ල හදන්න අවුරුදු 17ක් ගත වුණා වගේම වියදම ඇමරිකා ඩොලර් බිලියන 37ක් විතර වෙනවා. ඒ වගේම මිනිස්සු මිලියන 1.3කට විතර තමන්ගේ නිවාස මේ ව්‍යාපෘතිය හින්දා අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වේල්ල කඩාගෙන ගිහිල්ලා පළවෙනි විනාඩි කිහිපය ඇතුළත මොකද වෙන්නේ කියලා ඔයා මීට කලින් කල්පනා කරලා තියෙනවද? තට්ටු 20ක ගොඩනැගිල්ලකටත් වඩා උස මහා වතුර කඳක් පැයට කිලෝමීටර් 100කටත් වඩා වේගයෙන් පහළට ගලාගෙන එනවා. කිසිම කෙනෙක්ට බේරෙන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නම් නැහැ. පැය 3ක් ඇතුළත මිලියන 4ක ජනගහනයක් ඉන්න ජීචැන්ග් නගරය සම්පූර්ණයෙන්ම සිටුවීමෙන් නැති වෙලා යනවා. පැය 6ක් ඇතුළත මිලියන 11ක් ඉන්න චීනයේ වූහාන් නගරයත් වතුරට බිල් වෙලා යනවා වගේම පැය 24ක් යනකොට චීනයේ ප්‍රධානම නගරයක් වෙන මිලියන 26ක විතර ජනගහනයක් ජීවත් වෙන ෂැන්හයි නගරයත් සම්පූර්ණයෙන්ම වගේ වතුරෙන් යට වෙලා යනවා. සමස්තයක් විදිහට කෝටි 40ක මිලියන 400ක විතර ජනතාවක් මේ ගම් වතුරට අහු වෙලා යනවා වගේම චීනයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන්නත් පුළුවන්. හැබැයි අපි ඇත්තටම බය වෙන්න ඕනේ ඒ කාරණයට නෙමෙයි. 2020 දී චන්ද්‍රිකා ඡායාරූප වලින් පෙනිලා තියෙනවා මේ වේල්ල පැත්තකින් ඇලවෙන්න පටන් අරන් තියෙනවා කියලා. ඒ කියන්නේ shift වෙන්න. ඉංජිනේරුව අනතුරු ඇඟෙව්වත් චීනය නම් ඒ වාර්තා 7-5කටවත් ගණන් අරගෙන නැහැ. අදටත් මේ වේල්ල හිමින් පැත්තකට ඇලවෙලා යනවා. හැබැයි ඒ අනතුරු උඩ ඉන්න කෝටි 40ක විතර ජනතාවක් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් ඔයාලා හිතන්නේ මේ වේල්ල කවදාද කැඩිලා යයිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු.